මෙතන ඔයා දන්න ඇඟිලි වැටෙන කේස් එක මම මේක කොයි වෙලේද මේක හොඳ පැහැදිලි කිරීමක් කරන්න ඕන කියලා මම හිටියේ. මෙතන ඉන්න කට්ටියගෙන් තමයි මේ රට හැදුනොත් හැදෙන්නේ. මෙතන 160ක් ඉන්නවා. ඒගොල්ලෝ කිසිම සම්බන්ධයක් නැහැ පොලිටික්ස් එක්ක. ඒගොල්ලෝ අද තමයි ගාය හැදෙන්නේ ඒගොල්ලන්ට. ඒ එන්න ඩෙන්ටිටි එකක් අරගෙන. දැන් මේගොල්ලෝ දැන් මේ ඡන්ද පොලේ මේගොල්ලෝ 2004 ඉපදිච්ච 5 ඉපදිච්ච නෑ ඒගොල්ලෝ දැන් කාටුන් එක මොකක් කරේ ගේම් එකක් ගන්නවා. අම්මලා ඡන්ද දාන්න එක අපි අරුත් එක පොඩි chat එකක් දාමු. ඒගොල්ලන්ට මේක මේ ලංකාව හැදෙනවාද කොහේ හරි ඒගොල්ලෝ මොකක් හරි රටකට පයින්න ප්ලෑන් කරනවා. කොහේ හරි ගිහිල්ලා රටක ගිහිල්ලා ඔය පොඩි තැනක් අරගෙන දුක් විඳලා ඒගොල්ලෝ වැඩිපුර සල්ලිටයක් පෙළ කොහේ හරි ඔය හිම වැටෙන තැනකට ගිහිල්ලා ෆොටෝ එකක් ගහලා Facebook එකට දානවා. අනේ මේ හිම කියලා විවුණා. ඉතින් මේ ඉදුකෝ හිම නම් අර ගෝණියක් වගේ කබායක් උතන මූණ පේන්නේ නැහැ කවුද ඉන්නේ කියලා. ආතල්. ඒගොල්ලන්ට එනවා ආතල්. මෙතන ඉන්න කට්ටිය ඔක්කොම හෙන්න ගෙවල් හදන්නේ මේ 70 ඉඳලා 2000 ඉඳලා ආපු කට්ටිය අන්තිමට කැරපොත්තන්ටයි හුණන්ටයි ගේ බාර දීලා ඒගොල්ලන්ට යනවා. මෙතන ඉන්න ගොඩක් දෙනෙක් ගෙවල් වල කැරපොත්තෝ ඉන්නේ. කැරපොත්තෝ පූසු මීයෝ උඩ තට්ටුවේ හොල්මන්. මෙතන ඔක්කොම මේ මෙතන ඉන්න පේරලස් ටික මේ දෙන හැම පස්සෙන ළමයි ටික ඔක්කොම විනාශ කරමින් ඉන්න කට්ටිය. බොරු කියනවා මේගොල්ලෝ. ඒගොල්ලන්ගේ මේ ලිංගික අවයව පාපා මේ පරිසම් කරන්නේ මේගොල්ලෝ. ඒක ආතකපත ගන්නවත් දෙන්න සැස්සර හදනවා. ඒ තරම් අමුතුම බැලිලා. කිලෝමීටර් දෙකක් බස් එකේවත් යන්න දෙන්නේ නැහැ ලංකාවේ. ඇමරිකාවට යන්න ඉඩ දෙනවා. දුවට යන්න දෙන්නේ නැහැ. මේ මෙතන ඉන්න දුවලා පරිසම් කරනවා. ඒ කියන්නේ ටවුන් එකට යන්න දෙන්නේ නැහැ. බයයි. අර උසන් දිවොත් එහෙම යන්න දෙන්නේ නැහැ. ඇමරිකාව. ඒක ශිෂ්ට සම්පන්නයි. එයාපෝට් එකේ බායි කියනවා.